ඔටුනු පැළඳ සුනක් දරා ඔබ ගොන් රජකි මේ මග මහා ගොන් රැළට හිටා අදිමිටු කුහක පාතරකම් නිමක් නැති ඔබ ගොන් රජකි හුණ්ඩුවේ කියලා තමයි කියන්න වෙන්නේ මට. ඒ කවියේ තියෙන කවියේ අර්ථය නැති වෙන්න. ඉතින් ඔබ ගොන් රජකි හුණ්ඩුවේ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මේ ආන්ටි මේ කවිය මගෙන් ඔයාට. මේ බවලති කාගෙද ගොන් කතාසා බෙරිහන් දිදී කියනා බොරු රසට ගොතා ලියූ එක හරියට නොලියුව නිසා ඔසරි ඇන්ද ඇන්ටිට පැටලු නියමෙදා. තමන් කවුද කියලා ඉස්සෙල්ලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලාගත්තොත් තමයි ඉතිරි අවුරුදු ගානක් මේ ආණ්ඩුවට නම් ඉන්න වෙන්නේ. ආන්න ඒක තමයි ආන්ටි අපිත් කියන්නේ. තමන් කවුද කියලා හරියට බලාගත්තේ නැති වුණොත් ඉතින් අවුරුදු ගාන ඉන්න වෙන්නේ නැහැ ඕගලන්ටත්. ඒක නිසා දූවල ගිහිල්ලා කන්නඩියක් අරගෙන මුලින්ම මූණ බලා ගන්න. ඊට පස්සේ හොඳ සිංහල සර් කෙනෙක් හොයාගන්න. ඔයා දන්නේ නැත්නම් කෙනෙක් මට කියන්න මං හොඳ කෙනෙක් හොයලා දෙන්නම්. සිංහල සර් කෙනෙක් ළඟට ගිහිල්ලා හොඳට සිංහල අකුරු කියවන්න ඉගෙන ගන්න. හරිද? ඔයක පටපට කතා කරන්න විතරක් ඉගෙන ගත්තට මදි කියවන්නත් ඉගෙන ගන්න ඕනේ. You know read කරන්න. reading ඉගෙන ගන්න ඕනේ. reading උත් ඉගෙන ගත්තට පස්සේ අපි දේශපාලනය කරමු ආන්ටි.